දුර්ලභංච මනුස්සත්තං. මේ මනුස්ස භවයක් ලබනවා කියන එකම දුර්ලභ කාරණය. අපිට නිකන් මනුස්ස භවයක් වුණාට මේ මනුස්ස භවය අපිට ලැබිලා තියෙන කල්ප කාලාන්තරයකට පස්සේ වෙන්න පුළුවන්. සිද්ධ කරගත්තා වූ අප්‍රමාණ කුසල ධර්මයන්ගේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. නේ නමුත් අපිට මේක නිකන් අවුරුදු 60 70ක් විතරයි සමහර කෙනෙක්. පුංචි කාලේ ඉපදෙනවා. ඊට පස්සේ කෙලිසෙල්ලම් වයස, කෙලිලොල් වයසෙන් ගත වෙනවා. තරුණ කාලය, ඒ වගේම වැඩිහිටියෙක් විදියට, ඒ වගේම මහලු කෙනෙක් විදියට අවුරුදු 60 70ක් ජීවත් වෙලා පිනක් තාමත්පත් නොකරගෙන ඔහේ බියපරපු යනවා. සමහර කෙනෙකු කල්පනා කරනවා කාලා බීලා ඇඳලා පැළඳලා හිටියද නැති. ඒක සම්පූර්ණයි කියලා. අපි බෞද්ධයෝ විදිහට මෙලොව සහ පරලොව කියලා එකක් විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි කර්මය සහ කර්ම ඵලය කියන එක අපි විශ්වාස කරනවා. බෞද්ධ අපි මේ බෞද්ධ සමාජයට අනුව එහෙම නැත්නම් බුදු දහමට අනුව අපි ධර්මානුකූලව ජීවත් වෙනවා. ඒ නිසා අපි ධර්මානුකූලව ජීවත් වෙන්න නම් ධර්මයේ හැසිරෙන්න ඕන. ධර්මයේ හැසිරෙන්නේ නැතුව අපිට ධර්මානුකූලව ජීවත් වෙන්න බෑ. දුර්ලභංච මනුස්සත්තං. මනුස්ස භවය ලැබීම දුර්ලභයි. ඒ දුර්ලභ භවය තමයි ඔබට ලැබිලා තියෙන්නේ. ඒ ලැබිලා තියෙන දුර්ලභ භවයෙන් ඵල ප්‍රයෝජන ගැනීම ඔබ සතුටුයි. ඒක අපට කරන්න බෑ. අපට අනුශාසනා කරන්න පුළුවන්. අපට මාර්ගය පෙන්වන්න පුළුවන්. ලෝතර බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ ඒකමයි. මාර්ගය පෙන්වීම, අනුශාසනා කිරීම. ඒ නිසාම ලෝතර බුදුරජාණන් වහන්සේට අනුවර්ත නාමයන් ප්‍රකාශයක් පවතිනවා. ඒ අතුරින් එකක් දෙකක් තමයි මග්ග විදු, මග්ග කෝවිද. මේ කියලා කියන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ මාර්ගෝපදේශකයෙක් පමණයි. මාර්ගයේ පෙන්වන කෙනෙක් පමණයි. මාර්ගය පිළිබඳව දේශනා කරන කෙනෙක් පමණයි. එනිසා මේ මාර්ගයේ එක් කරගෙන යන්න බෑ. ඇදගෙන යන්න පුළුවන් කම අපිට උනත් කරන්න පුළුවන්කම තියෙන ටික. මාර්ගයේ දේශනා කිරීම, මාර්ගයේ පෙන්වීම, ඒ මාර්ගයේ ගමන් කිරීම ඔබ සතුටු වෙනවා. දුර්ලභ වූ මනුස්ස භවයෙන් ප්‍රතිඵල ගැනීම ඔබ සතුටු වෙනවා. ඒක අපට කරන්න පුළුවන්